අපි බලමු මේ ට්‍රාන්ස් එකක් සම්පූර්ණයෙන්ම ඉෂුව කරොත් ඊට පස්සේ ඉෂුව බටන් එක ඩිසේබල් වෙන්නේ කොහොමද කියලා. දැන් මම ලොග් වෙලා ඉන්නවා මාතර ෆාමසි කියන බ්‍රාන්ච් එකට. මම ඩිස්බර්ස්මන්ට් ගිහිල්ලා ඉෂුව ෆොර් රික්වෙස්ට් කියන එකට යනවා. ගිහිල්ලා සර්ච් කරනවා මොනවද තියෙන රික්වෙස්ට්. එක රික්වෙස්ට් එකක් තියෙනවා. හැබැයි එකපාරක්වත් ඉෂුව කරලා නැහැ. මම ඉෂුව කරන්න යනවා. ඉෂුව කරන්න ගිහිල්ලා අපි මේ අයිටම් එකේ ඉෂුව කරලා තියෙන රික්වෙස්ට් ක්වොන්ටිටි එක 10ක්. ඉෂුව කරලා නැහැ දැන්ට රිමේනින් 10යි. දැන්ට ස්ටොක් එකේ තියෙනවා 3160. අපි එතකොට මේකෙන් 10ක් රික්වෙස්ට් කරලා අපි 5ක් ඉෂුව කරමු. මේකේ තියෙන්නේ මේකෙම පැක් එකක් ඉෂුව කරලා තියෙනවා. අපි පැක් එක සම්පූර්ණයෙන්ම එක පැක් එකක් තියෙන කඩන්න බෑ. එකක් ඉෂුව කරමු. එතකොට ස්ටාෆ් එක්කෙනාගේ නම මෙතන දානවා. අපිට මේ ස්ටාෆ් කෝඩ් එකකිනුත් දාන්න පුළුවන්. මෙතන එන්නේ යූසර්ගේ කෝඩ් එක නෙමෙයි ස්ටාෆ් එකේ කෝඩ් එක. මොකද ඔක්කොම යූසර්ස්ලා මේ විතරක් ලිස්ට් කරලා මදි. යූසර්ස් වෙන ස්ටාෆ් එකත් ලිස්ට් කරන්න ඕන. එතකොට කෝඩ් එක ඕන එයාගේ ස්ටාෆ් කෝඩ් එකට හරි ඒ පර්සන්ගේ කෝඩ් එකට හරි ගන්න පුළුවන්. මෙතන යූසර්ගේ කෝඩ් එක නෙමෙයි එන්නේ. දැන් මම එක්කෙනෙක් මෙතන තෝරලා විස්තරයකුත් ලියලා දැන් ඉෂුව කරා. එතකොට ඊළඟ පාර මේ 10න් 5යින් ඉෂුව කරේ. ඒක 5 එන්නත් ඕන. හැබැයි මේක ඩිසේබල් වෙන්නත් බෑ මේ බටන් එක. දැන් ඉෂුව කරලා බලමු. දැන් ඉෂුව කරා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් ඊළඟට ගිහිල්ලා ආපහු අපි යනවා ඩිස්බර්ස්මන්ට් ගිහිල්ලා ඉෂුව ෆොර් රික්වෙස්ට් ගිහිල්ලා මම මේක සර්ච් කරලා බලනවා. සර්ච් කරලා බැලුවාම මට මේ හැමතිස්සෙම සර්ච් කරාම තමයි මේක රිෆ්‍රෙෂ් වෙන්නේ. එතකොට මෙතන පරණ ඉෂුව එකක් තියෙනවා. අපිට ඒගොල්ලන් ගිහිල්ලා මෙතනින් බලන්නත් පුළුවන්. නැත්නම් අපි ආපහු ඉෂුව කරන්න යනවා. ඉෂුව කරන්න යනකොට අර ඉස්සෙල්ලා ඉෂුව කරපු එක තියෙන පැක් එක පෙන්වන්නේ නැහැ. මේකෙනුත් 5ක් කියලා පෙන්වන්නේ. මොකද 5ක් ඉස්සෙල්ලා ඉෂුව කරපු හින්දා. එතකොට දැන් මේක මම ආපහු ඒක ඉෂුව කරමු. දැන් එතකොට සම්පූර්ණයෙන්ම එන්න ඕන. සම්පූර්ණයෙන්ම එන්න ඕන. ඊළඟ පාර රිෆ්‍රෙෂ් කරාම ඩිසේබල් වෙන්නත් ඕන බටන් එක. අපි මෙහෙම ගිහිල්ලා ක්ලික් කරා. දැන් රික්වෙස්ටඩ් ලිස්ට් කියලා ආපහු සර්ච් කියලා දුන්නාම මේ බලන්න මේ බටන් එක ඩිසේබල් වෙලා තියෙන්නේ. පරණ දෙකම පෙන්නනවා.